ජේසුස්වේදායි 2026 මේ මාසේ 24 වෙනි ඉරිදිනයි. යාඥා කරනකොට උත්තර ලැබේ. යාඥා කරනකොට උත්තර ලැබේ. අපි දෙවියන් වහන්සේට යාඥා කරමු. උන්වහන්සේද අපගේ කනලාව පිළිගත්සේක. මම මුළු සිතින් යාඥා කළෙමි. ස්වාමිනී මට උත්තර දුන්න මැනව. ප්‍රශ්න කරදර ආවම සුදු බයිබලය කියවන්න. එම ප්‍රශ්න කරදර වලට හිතට සාහනය ලැබෙනවාමයි. සුදු බයිබලයේ දේව වචන වලට බලයක් තිබේ. මම උදාහරණයක් කියන්නම්. සිග්නල් වලින් දත් මැද්දම දත් පිරිසිදු වෙනවා. සබන් වලින් ඇඟ සීදුවාම ඇඟ පිරිසිදු වෙනවා. දේව වචනය හදවතට දාගත්තම හදවත පිරිසිදු වෙනවා. යාඥා කරනකොට අපගේ ඔළුවේ ප්‍රශ්න තියෙන්න බෑ. ඔබේ ඔළුව නෙළුම් කොළයක් වාගේ වෙන්න ඕනේ. නෙළුම් කොළේ වතුර රැඳෙන්නේ නැහැ. වතුර විසිරී යනවා. නෙළුම් කොළේ තමයි ඔබගේ ජීවිතය. වතුර තමයි ඔබගේ ප්‍රශ්න. යාඥා කරනකොට කිසිම ප්‍රශ්නයක් ඔළුවට දාගන්න එපා. දුක කිසිම ප්‍රශ්නයක් ඔළුවට දාගන්න එපා. දුක වේදනාව පහවී යනතුරු සමාදානය හිත තුළට එනතුරු යාඥා කරන්න. කඳුල පහවී යනතුරු හිතට සතුට එනතුරු යාඥා කරන්න. සුදු බයිබලයේ දේව වචනය තුල හිතට සහනයද හිතට සතුටද තිබේ. ඒ විශ්වාසයෙන් කියවන්න. හිත වැටුණු තැනින් නැගිටින්න යාඥාව අවශ්‍යයි. ජේසුස් වහන්සේ ඔබ එනකන් බලා සිටිනවා. දුවේ පුතේ, ජේසුස් වහන්සේ ඔබට ආදරේ. ජේසුස් වහන්සේ ඔබව අතහැරෙන්නේ නැහැ. ඔබගේ නම කියා අඩගසනවා. එම ජේසුස් වහන්සේගේ කටහඬට ඇහුම්කන් දිය යුතුයි. ජේසුස් වහන්සේ ඔබ අල්ලාගන්න. ජේසුස් වහන්සේගේ අත ඇල්ලුවොත් කිසිම දවසක වැටෙන්නේ නැහැ. ඔබගේ ප්‍රශ්න කොච්චර විශාල වුණත් ජේසුස් වහන්සේට පුළුවන් උත්තර දෙන්න. ජේසුස් වහන්සේව විශ්වාස කළොත් ජේසුස් වහන්සේට පුළුවන් උත්තර දෙන්න. කවුරු මාව අතහැරියත් ජේසුස් වහන්සේ මාව අතහරින්නේ නැහැ. ජේසුස් වහන්සේ ඔබලා ගාවට එනවාට ඔබ කැමතිද? කැමති කට්ටිය අත උස්සන්න. ඔබ කැමති වුණොත් ජේසුස් වහන්සේ ඔබගේ ජීවිතයට එනවා. ඔබගේ ජීවිතය ජේසුස් වහන්සේට බාර දීලා ගමනක් ගියොත් ජේසුස් වහන්සේ ලොකු දෙයක් කරන්න යනවා. නොබේ බර ජේසුස් වහන්සේගේ කරපිට තියන්න. ජේසුස් වහන්සේ ඔබ උසුලාගෙන යනසේක. පිරිමි අය හිතරිදුණු වෙලාවේ අරක්කු බෝතලයට ළඟට යනවා. සාතන් හරි කපටි. සාතන් කොයි වෙලාවේදී කියා බලා සිටිනවා මිනිස්සෙක් වැටුණු විදස එතරට එනවා. හිතරිදුණු වෙලාවේ අරක්කු බෝතලයට යට වෙන්න එපා. එතන සැනසීම නැහැ. එතන සතුට නැහැ. ගැහැණු අය හිත රිදුණු වෙලාවේ ජීවිතේ විනාශ කිරීම සඳහා දුම්රියට බෙල්ල තියනවා. මුහුදේ පනිනවා. බෙල්ලේ වෙලදා ගන්නවා. ඒවා වලට හිත යොමු කරන්න එපා. ජේසුස් වහන්සේට ජීවිතය බාර දෙන්න.
හිත රිදුණු වෙලාවේ එක්කෙනෙක් අප දිහා බලා සිටිනවා. අප දිහා බලා සිටින කෙනා තමයි ජේසුස් වහන්සේ. හිතට සතුට සැනසීම ලබා දෙන්න ජේසුස් වහන්සේට පුළුවන්. හිත රිදුණු වෙලාවේ යාඥාව අතහරින්න එපා. ජේසුස් වහන්සේ වැටෙන හැම පුද්ගලයෙක්ම නැගිටවනවා. ජේසුස් පිටයි